ඔන්න අද අපි රසම රස ටෝෆු කරි එකක් හදමු. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මේ රසම රස ටෝෆු කරි එක හදාගන්න අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. අපිට මේ රසම රස ටෝෆු කරි එක හදාගන්න අවශ්‍ය වෙනවා මිරිස් කුඩු, තුනපහ කුඩු, කුරුඳු කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු රසානුව, එන සාලට කිහිපයක්, ඒ වගේම ලොකු ලුණු ගෙඩියක්, තක්කාලි ගෙඩි දෙකක්, ඉඟුරු සුදු ලුණු, කරපිංචා ඉත්තක්, පාන් පිටි, ඒ වගේම කෝන් ෆ්ලවර්, ඒ වගේම ටෝෆු බැද ගන්න පොල් තෙල්. ඉස්සෙල්ලම මම ටෝෆු ටික මෙන්න මේ විදිහට පොඩි කියුබ්ස් වලට කපා ගන්නවා. ඊට පස්සේ ටෝෆු වල තියෙන තෙත ගතිය අයින් කරන්න මම මේ විදිහට සර්වියට් එකකින් තෙත මාතු කරගන්නවා. ඊට පස්සේ ටෝෆු ටික මේ විදිහට සර්වියට් එකකින් හොඳට තෙත මාතු කරගන්නවා. මම ටිකක් ටෝෆු ටික මේ විදිහට සර්වියට් එකේ ඔතලා තියෙනවා. ඊට පස්සේ මම මේ ටික කපා ගන්නවා. ඔන්න දැන් ටෝෆු ටික හොඳට වතුර ඉවත් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම මම ටෝෆු ටිකට පාන් පිටි, කෝන් ෆ්ලවර්, ඒ වගේම ගම්මිරිස් ටිකක් දාලා හොඳට ටෝෆු ටික කලවම් කරගන්නවා. පාන් පිටි, කෝන් ෆ්ලවර් වල තවර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ පාන් පිටි, කෝන් ෆ්ලවර් තරුමේ තවරාගත ටෝෆු ටික මම මේ විදිහට තෙලේ හොඳට බැද ගන්නවා. ටෝෆු ටික මේ විදිහට හොඳට බැදගත්තට පස්සේ මම ඒ ටික ඉවත් කර ගන්නවා. ඊට පස්සේ පොඩියට කපාගත්ත ඉඟුරු සුදු ලුණු තෙම්පරාදු කරගෙන ඒකට මම පොඩියට කපාගත්ත ලුණු කෑලි ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ කරපිංචා ඉත් එකතු කර ගන්නවා. මිරිස් කුඩු, තුනපහ කුඩු, කුරුඳු පුතු කුඩු, ගම්මිරිස් කුඩු, රසායනික ලුණු, ඒ වගේම කරදු මුංගු ඇට දෙකක් මම මෙතෙන්දී එකතු කර ගන්නවා. මේ විදිහට හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ගෙඩි දෙක එකතු කර ගන්නවා. ඊට පස්සේ සීනි මේස හැන්දක් එකතු කර ගන්නවා. ඒ ඔක්කොම එකතු කරගෙන අපි හොඳට කලවම් කර ගන්න ඕන මිශ්‍රණය. ඊට පස්සේ මම බැදගත්ත ටෝෆු ටික මෙතෙන්දී එකතු කර ගන්නවා. දැන් මම මේ එකතු කරන්නේ කෝන් ෆ්ලවර් මේස හැන්දක් මම දිය කරලා මේ විදිහට එකතු කර ගන්නවා. එතකොට thickness එක වැඩි වෙන හින්දා. ඔන්න දැන් අපි අපේ රසම රස ටෝෆු කරි එක හදාගෙන ඉවරයි. ඔයාලත් මේ රසම රස ටෝෆු කරි එක හදලා රස බලන්නකෝ. හරිම රසයි.